හැමතැනම ගියන් පස්සේ මගේ මට ඇඟිල්ලෙන් ඇනලා අහනවා ආදාහනවා ආත්මයක්කට බැන්දේ. අර පොඩි උනුත් අහනවා. ඇටේට ගහලා අහනවා මගේ. ඒක නෙමෙයි තියෙන්නේ. ආදාහනවා ආත්මයක්කට බැන්නේ. ඒක නම් මම තමයි බැන්නේ. දැන් මේ තව එකක් ඇවිල්ලා ඒ වගේ එකක්. ඒව බලන්නේ නැහැ කියේ. මම මේකක් බලන්නේ නැහැ. මොකද්ද ඇවිල්ලා තින්නේ දැන් අලුත් කතාව? නෑ. ආත්ම නෙවෙයි. මොකද එන? මාස්ටර් සර්. දැන් මම මේ ළඟදී යනවා Facebook එකට යනකොට මට පේනවා වීඩියෝ එකක්. සර්ලත් ෂෙයා කළා. මොකක්ද ෂෙයා කරලා තියෙන්නේ? පන්තියේ ගෑල්ලා මේක කියලා සර් කෙනෙක් බදා ගන්නවා. පන්තියේ ගෑල්ලා මේක කියලා දැන් උඹ සර් කෙනෙක් කියලා හිතා. උඹ සර් කෙනෙක් වෙනවා කවදාද දවසක. උඹ සර් කෙනෙක් බදාගත්තොත් මොන වගේ හැංගිද? ළමයෙක් කියලා මම බලන් කැමති වෙයි. දැන් මේ පන්තියේ කෙල්ලොඩි කියලා මාව බදාගත්තොත් මොකද කරන්න එනවද? මට උගන්නන්න වෙන්නේ නැහැ නේ බා. බලන්න මේ කතාවෙන් දෙන ආදර්ශය මොකද්ද? ඒ කතාවෙන් දෙන ආදර්ශය මොකද්ද? පන්තියේ සර් එල්ල ළමයි බදා ගන්න, කෙල්ල බදා ගන්නවා. ඊට පස්සේ මේ තව දවසක ඇත්තරම දැන් ඒ එක කතා හදන ඒ කතාව ලියන එක එක්කෝ ඉස්කෝලේ ඉල්ල නැහැ. ටියුෂන් පන්තියේ එක්ක උගේ පන්තියේ සර්ව බදා ගන්නවා ගෑල් ළමයි කියලා. හරිද? දැන් ඔය කරන්නේ පන්තිවල ටියුෂන් එකේ මේ රංගපාන එකනේ කරන්නේ ඇවිල්ලා. ඒව රංගපාවෙන් පස්සේ ළමයි මොකද්ද ගන්න අදහස? ඕක ගන්න. ඊට පස්සේ උඹලා ගිහලා මිස්ලබ් බදා ගන්න පන්තියේ ඉන්න. ඊළඟට මේ ළඟදී මම දැක්ක ඒ කතාවෙම සර් ඇවිල්ලා good morning කියනවා. ඒ කතාවේ තව මොකක් හරි සර් කෙනෙක්ගේ. ගැහැල්ලා මේක නැකිල්ල කියනවා I love you sir කියලා. දැන් මම මෙතනට ඇවිල්ලා good morning ගිහුවා සුබමට කියනවා I love you කියලා. ඒව හරිද? කොටු පුතේ ඩියෝන් කියන්නේ එක හරිද කියලා? හරිද ඩියෝන්? නෑ very good ඩියෝන් දන්නවා very good එක වැරදි කියලා. හරිද? ඕව ඇත්තටම මොනා කරන්න ඕනද? තහනම් කරන්න දැන් අර ඕක ඇවිල්ලා තියෙන මොකක්ද දන්නද? අපි කැමති මොනාවලටද? චිල් එකට යන ඒවටනේ. හොඳ ඩ්‍රාමා බලන්නේ අපේ රටේ අර ඔයක හිරිපොද වැස්සට ගහන්න තමයි අනිත් channel එකේ ඔක් ගහලා තියෙන්නේ. සර් බදා ගන්න ඒවා. ඒවා ප්‍රායෝගික ලෝකේ වෙනවද බා? දැන් උඹලා නැගිටලා I love you sir කියනවද? ප්‍රින්සිපල් වම්පස්සේ ප්‍රින්සිපල් කියනවා I love you ප්‍රින්සිපල් කියලා. වෙන්නේ නැති දේවල් ඒවා. ඒවා ඇත්තටම වැරදි දේවල්. ඒවා බලන්න එපා. ඒවා ඇත්ත ලෝකේ වෙන්නේ නැහැ. මම දන්නේ නැහැ මේ වගේ ඩ්‍රාමා හදන්නේ කියලා. ඔයගොල්ලෝ බලන්න පුතේ කෝපි කඩේ. ITN එකේ තාම යනවා මම කෝපි කඩේ හොඳයි. තව මොකද්ද? දෙවණිනේව පොඩ්ඩයි. දෙවණිනේම දෙවණි ජීවිතේ බලන්නේ නැහැ. තාම නා තියෙන්නේ. හොඳ ඩ්‍රාමා බලන්න. ඩ්‍රාමා බැලුවට කමක් නැහැ. හොඳ ඩ්‍රාමා එකක් බලන්න ඕන මනස රිලැක්ස් වෙන්න. හැබැයි අර අබ්බ ගොබ්බ ඩ්‍රාමා බලන්න එපා. ඒ වලින් එන්නේ තනිකර චාටර් වැඩක්. හරිනේ? රයිට්. මම කොහොමත් ඉස්සරහ ඩ්‍රාමා එකක් කරන්න හිතන් ඉන්න මම ඔයගොල්ලෝ නළුව විදියට තෝරගන්නවා. අපි ලබන මාසේ ඔඩිෂන් තියෙනවා.